අපිටත් දවසක හඳ පායනවා එදාට අපි මල් පැණියෙන් නානවා ලලලාලලලලලලලල. පහුගිය දොහේ පොළට ගොහින් මට හොඳ හැටි එළවලු ටිකක් විකුණ ගන්න පුළුවන් වුන නිසා හොඳ කාසි පණන් ටිකක් පංගාතු කරගන්න හැකි වුණා. ඒ නිසා දැන් මට හැකි ඒකෙන් හොඳ හරක් බානක් අරන් එන්න. එතකොට මට පුළුවන් ගොවි රජෙක් වෙන්න. ලා 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 ලා. අර ඈතින් එනවා පේන්නේ මුදලාලි මහත්තයා නේද? මේක මට කදිම අවස්ථාවක්. මුදලාලි මහත්තයට මේ ගැන කිව්වනම් හරක් බාන ගන්න මට හොඳ අදහසක් මුදලාලි මහත්තයෙන් ගන්න හැකි. මට විශ්වාසයි මුදලාලි මහත්තයා මට උදව් නොකර ඉන්න එකක් නෑ. මට ආරංචි හැටියට අර සියදෝරිස්ටත් හරක් බාන ගන්න උදව් කරලා තියෙන්නේ මුදලාලි මහත්තයා තමයි. මේ දිහාවට අර එනවා පේන්නේ සියාතු ගොයියා නේද? කොහෙද දන්නේ මේ කඩිමුඩියේ මේ මොහොස්සේ යන්නේ. මාව දැකලා නැවතිලා මොනවා හරි කල්පනා කරා වගේ හැඟුණා. බලමු බලන්න. මුදලාලි මහත්තයෝ මොකද මේ උදෑන එක්කම බෑරක්ද? ඔව් සියාතු. මම මේ මට ඕන කරන කලමනාටියක් අරගෙන එන්න ටවුන් පැත්තට පයින් යන ගමන්. ඉතින් සියාතු කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? වගා කටයුතු එහෙම හොඳින් කරගෙන යනවද? සියාතු පහුගිය දොහේ වැඩිය දැක්කෙත් නෑ. අනේ ඔව් මුදලාලි මහත්තයෝ පහුගිය දොහේ කුඹුරු වැඩයි හේනේ වැඩයි හින්දා උදේ ගියාම ආයි හැන්දෑවේ තමයි ගෙදරට එන්නේ. සියාතු දැන් සියාතු කම්මැලිකම මග ඇරලා හොඳ මිනිහෙක් වෙලා වගේ නේද? කොච්චර හොඳයි සියාතු. සියාතු එහෙම හොඳ මිනිහෙක් වෙනවා දකින්න අපිත් හරි ආසයි. මුදලාලි මහත්තයට කියන්නේ කියලා හිතාගෙන හිටිය මම මුදලාලි මහත්තයා මට අදහසක් තියෙනවා හරක් බානක් ගේන්න. මුදලාලි මහත්තයට හැකිද මට උදව් කරන්න? මට ඒ හරක් බාන අරගන්න හැකි වුණොත් මට පුළුවන් මගේ හේන් වගාවයි කුඹුරු වැඩයි යස අගේට කරගන්න. අයියෝ සියාතු. ඕක සුළු දෙයක් නේ මට. සියාතු වෙනුවෙන් මං ඒ උදව්ව කොහොම හරි කරන්න. සියාතු කිසි දෙයකට බය වෙන්න එපා. සියාතු වගාවේ වැඩ කටයුතු හොඳින් කරගෙන යන්න මම සියාතුට හරක් බානක් අරගන්න උදව් කරන්නම්කෝ. මෙජා පාර නම් ඉතින් ගමටම ඉන්න ලොකුම පෝසතා වෙලා තමයි පස්ස බලන්නේ. ඈ අපේ උන්නැහි. ඔහේ දැන් අර හරක් බාන ගේන්ට යන්න ලෑස්තිද? හරක් බාන ගේනව නම් හොඳට හොයලා බලලා ඔය කපටි මිනිස්සුන්ට අහු නොවී සාධාරණ මුදලකට දෙන තැනකින් හොඳ හරක් බානක් අරගෙන එන්න බලන්න. මිනේට කියන්න හරක් බාන ගේන්න මට කාසි පණන් වල මදිපාඩුවකුත් තියෙනවා. මන් ළඟ ඒ හැටි කාසි පණන් ප්‍රමාණයක් නෑ හරක් බාන ගේන්න. ඒ ටිකත් පිළිවෙලක් කරන් තමයි හරක් බාන ගේන්න යන්න වෙන්නේ හාමිනේ.
ඔහේ ඒ ගැන හිතන්ට කාරි නෑ. මමත් ඔය ගේ වටෙන් ඇහිදින පුවක් ගෙඩි ටිකක් එහෙම සිරියාවතී නැන්දට දීලා ඉතුරු කරගනිපු කාසි පණන් ටිකක් ඇති. හරක් බාන ගේන්ට යනවනම් ඒ ටික මට ඔහේට දෙන්න බැරියෑ. ඒක ලොකු දෙයක් අපේ හාමිනේ. මං දන්නවා හැමදාමත් මගේ ජීවිතේ හයියට ඉන්නේ මගේ හාමිනේ තමයි කියලා. දැන් තවත් ඕක කල් දාන්ට කාරි නෑ. හෙට උදැහැනැක්කෙම පිටත් වෙලා ගුහින් හරක් බාන අරගෙන එන්ට බලන්න. ඔව් ඔව් හාමිනේ. එහෙනම් මට පුළුවන් හෙට උදෙන්ම වැඩේට බහින්න. අනික යමන් පුල්ලි ගොනෝ මෙල්ල නොවේ තරගෙට මංගලමේ යුවතිපති සිතා ගොතා වෙන්නට. අනික යමන් පුල්ලි ගොනෝ මෙල්ල නොවී තරගෙට මංගලමේ යුවතිපති සිතා ගොතා වෙන්නට. අනික යමන් පුල්ලි ගොනෝ මෙල්ල නොවී තරගෙට මංගලමේ යුවතිපති සිතා ගොතා වෙන්නට. ජහ ජහ. හුරේ 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 හාමිනේ හරක් බාන ගෙනෑවා. හාමිනේගේ පිහිටෙන් තමයි ඉතින් මේ ඔක්කොම. ඔන්න ඉතින් හාමිනේ හරක් බාන ගෙනෑව එහෙනම්. මට අද හරි සතුටු දවසක්. මේක අපේ දියුණුව වෙනුවෙන් තබපු මුල්ම අඩියනේ. අනේ ඉතින් අපේ හාමිනේ උදේ ඉඳන් ඇවිදලා මට හොඳටම මහන්සි. කහට ඩිංගිත්තා වක් කරලා ගත්තනම්. ඔහේට විතරක් ඈ. මටත් අද හරි සතුටු දවසක්. දැන් ඉතින් තව ඉස්සරහට තව මහන්සි වෙලා වැඩ කරලා ඔය වගේ දියුණුවට පත්වෙන්න ඕන. උත්සාහ කරනව නම් මොනවද කරන්ට බැරි?